2025 2026 උසස් පෙළ විභාගයට සංනිවේදනය හා මාධ්‍යාධ්‍යනය විෂයෙන් මුහුණ දීමට බලාපොරොත්තු වෙන දරුවන් වෙනුවෙන් අපි පහුගිය දිනවල වැඩසටහන් මාලාවක් නොමිලේ සම්මන්ත්‍රණ මාලාවක් දියත් කළා. මේ නොමිලේ සම්මන්ත්‍රණ මාලාව තුළ පළමු සහ දෙවන ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න පත්‍ර ආකෘතිය, ලකුණු ලබා දෙන ආකාරය, මේකී ප්‍රශ්න පත්‍රවල ශිල්ප ක්‍රම, විභාග අපේක්ෂකයෙකුගෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද කියන කාරණාව, විභාග අපේක්ෂකයෙකු සැලකිලිමත් විය යුතු කරුණු කාරණා සහ තවත් අධ්‍යාපන මනෝවිද්‍යාත්මක කරුණු කාරණා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඉතින් දැන් මම හිතනවා මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙච්ච ඔබට මේ කියන පළමු සහ දෙවන ප්‍රශ්න පත්‍රයට අදාළ කරුණු කාරණා බොහෝමයක් පිළිබඳ අවබෝධයක් ඇති කියලා. උසස් පෙළ සංනිවේදනය හා මාධ්‍යාධ්‍යනය විෂයෙන් පළවෙනි වතාවට විභාගයක් පැවැත්වෙන්නේ 2010 වසරේදී. ඉතින් මේ වැඩපිළිවෙලේම දිගුවක් විදිහට අපි මීළඟට බලාපොරොත්තු වෙනවා 2010 සිට මේ දක්වා පැවති සියලුම විභාගවල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න. ඉතින් දැන් කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. 2010 සිට මේ දක්වා පැවති විභාගවල පැරණි විෂය නිර්දේශවලට අදාළ ප්‍රශ්න පත්‍ර ඇයි අප සාකච්ඡා කළ යුත්තේ කියලා. ඒකටත් මම උත්තරයක් දෙන්න. ඒක වෙන්නේ මෙහෙමයි. පැරණි විෂය නිර්දේශයේ උනත් නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න බොහෝමයක් එකී විභාග ප්‍රශ්න පත්‍ර තුල පවතිනවා. ඉතින් යම් කිසි කෙනෙක්ට මේ කියන ප්‍රශ්න පත්‍ර අධ්‍යයනයේදී මේ කියන පැරණි විෂය නිර්දේශය තුල පවතින නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න තෝරා ගැනීම ගැටලුවක් වෙන්නට පුළුවන්. ඉතින් ඔබ කිසිසේත්ම කලබල විය යුතු නෑ. ඒ ගැටලුව නිරාකරණය කරලා මේ කියන පැරණි විභාග ප්‍රශ්න පත්‍ර තුල පවතින නව විෂය නිර්දේශයට අදාළව තියෙන ප්‍රශ්න ඉතාම සියුම්ව තෝරලා අරගෙන ඔබට වෙනම ප්‍රශ්න පත්‍ර විදිහට සකස් කරලා ඔබ වෙත යොමු කරනවා. දැන් කෙනෙක් මගෙන් තවත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇයි අපි පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කළ යුත්තේ කියලා. ඕනම කාර්යයක් සාර්ථක කර ගැනීමට තියෙන ප්‍රධාන කාරණාවක් තමයි සතත අභ්‍යාසය කියන කාරණාව. ඉතින් මේ කියන පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනයේදී ඔබට විභාග ප්‍රශ්න ආකෘති පිළිබඳ මනා අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඉතින් මේ කියන පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල තියෙන ප්‍රශ්නම නැවත විභාගවලදී අහපු අවස්ථා ගණනාවක් අපිට මේ කියන ප්‍රශ්න පත්‍ර අධ්‍යයනයේදී දැක ගන්නට පුළුවන්. ඒ වගේම මේ වැඩපිළිවෙල ඇතුලේ MCQ ප්‍රශ්න පත්‍රයකට කොහොමද නිවැරදිව සාර්ථකව මුහුණ දෙන්නේ? ඒ වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි අණු කොටස් වලට කොහොමද සාර්ථක, නිවැරදි, ගුණාත්මක, ප්‍රමාණාත්මක පිළිතුරක් සපයන්නේ? සහ නිර්මාණාත්මක බව කොහොමද මේ පිළිතුර ඇතුලේ රඳා පවත්ව ගන්නේ? ඒ සඳහා අවශ්‍ය නිර්මාණාත්මක චින්තනය කොහොමද ගොඩනගා ගන්නේ? ඒ වගේම අපි මේ විෂය නිර්දේශය තුළ ඉගෙන ගන්න සංකල්පයන් සහ න්‍යායන් වලට අදාළ ප්‍රායෝගික උදාහරණ කොහොමද මේ කියන පිළිතුර ඇතුලේ ගොඩනගන්නේ කියන කාරණාවත්, නිර්මාණාත්මක පිළිතුරක් කොහොමද ගොඩනගන්නේ කියන කාරණාවත් ඔබ තුල ප්‍රගුණ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව 2010 වර්ෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේ නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න තෝරාගෙන මේ එළඹෙන ඉරිදා, ඒ කියන්නේ 16 වන ඉරිදා, මාර්තු 16 වන ඉරිදා රාත්‍රී 8ට අපි සාකච්ඡාවෙන් මුණ ගැහෙමු. මේ සම්මන්ත්‍රණ මාලාව සම්පූර්ණයෙන්ම පැවැත්වෙන්නේ නොමිලේ. ඉතින් ඔබට පුළුවන් මේ තිරේ දිස්වෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා අපේ සමූහයත් එක්ක එකතු වෙන්න. එහෙමත් නැත්නම් ඉහළින් තියෙන link එකෙන් ඔබට පුළුවන් මේ කියන සමූහයත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මේ වැඩපිළිවෙලත් එක්ක සම්බන්ධ වෙලා සාර්ථක ප්‍රතිඵලයක් කරා යන්න ඔබට ආරාධනා කරනවා.